හෙලෝ මගේ නම වත්සලා සෙව්වන්දි කැන්ඩි ගිනි පිග්ස් පේජ් එක කරන්නේ මම අද මේ වීඩියෝ එක ගෙනාවේ විශේෂ කාරණාවකට මේක මම පෙන්නන්නම් මේක මේ මම අද මගේ මූණෙම පටන් ගත්තේ මොකද මේ වෙනදා වගේ නෙමෙයි මේක ටිකක් වෙනස්ම විදිහකට කරන්න වෙන කියන්නේ වෙනස්ම දෙයක් පෙන්වන්න වෙන සිද්ධියක් හින්දා හිතනවා ඔයාලට මේක පේනවා ඇති කියලා මේ මම ඔයාලගෙන් ඉල්ලීමක් කරන්න ආවේ මෙන්න මේ YouTube channel එක සම්බන්ධයෙන් මේක මගේ මේ YouTube එකක් නෙවෙයි මේක කියන්නේ මට එක දිගටම ගොඩාක් අය මැසේජ් කරලා තියෙනවා මේක මගේ එකක්ද එහෙම කියලා ඒක නිසා තමයි මට මේකට ලොකු අවධානයක් යොමු වුණේ මේකේ සම්පූර්ණයෙන්ම වීඩියෝ බර ගානක් තියෙනවා ඒකෙන් වීඩියෝ 53ක් විතර මගේ මේ උමේෂ් TV කියන එක මම ඔයාලගෙන් ඉල්ලන්න ආවේ මගේ පේජ් එකේ ඉන්න ලක්ෂ 5කට වඩා මිනිස්සු ප්‍රමාණයක් සතුන්ට ආදරය කරන අය මේ ඉන්නේ මගේ එකේ තියෙන්නේ සතු බේරගන්න ඒවා ඒගොල්ලන්ට බෙහෙත් කරන ඒවා ඒගොල්ලන්ව කියන්නේ පාරේ ඉන්න සතුන්ට අනුකම්පා කරන්න ආදරය කරන්න කියලා උගන්වන පේජ් එකක් මගේ FB පේජ් එක ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන්න ඒකෙන් ඉතින් ඒකේ මම කියන්නේ මට වෙලාවක් නැහැ ඇත්තටම මේගොල්ලන්ගේ වැඩයි ඔක්කොමත් එක්ක කාලය කළමනාකරණය කරගෙන දේවල් කරගන්න. ඉතින් ඒ අතරේ මට YouTube එක මැනේජ් කරන්න කොහොමද ටයිම් එකක් නැහැ. මම මගේ එක පෙන්නන්න මේ තමයි මගේ Candy Guinea Pigs නමින්ම තියෙන මගේ YouTube එක. හැබැයි මේ කියන උමේෂ් TV කියන channel එකෙන් සෑහෙන කාලයක් තිස්සේ අවුරුද්දකට වඩා මගේ වීඩියෝස් දාලා තියෙනවා. මම මේක ගැන යාට ගොඩාක් ගන්නේ රික්වෙස්ට් කරලාම කිව්වා මේක අයින් කරන්න මගේ වීඩියෝස් අනික මගේ ෆොටෝස් කියන්නේ මේවට ගැලපෙන්නේ නැති මේ සතු රෙස්කියු කරපේවට ගැලපෙන්නේ නැති ෆොටෝස් තියෙනවා ඒව අරගෙන දාලා තියෙනවා අපේ ડોක්ටර්ගේ ෆොටෝස් ඊට පස්සේ මෙහෙම එක එක තම්නේල් හදලා ඒවට ගැලපෙන්නේ නැති ඒවා තියෙනවා ඊට පස්සේ මේ විදිහට හැම මේ පල්ලෙහාට ගියාම සම්පූර්ණ මේ දවස් 6කට කලිමුත් දාලා තියෙනවා මේක මට මාරම ස්ට්‍රෙස් එහෙම කාගවත් ෆොටෝස් අරන් වීඩියෝස් අරන් කඩත් එහෙම වීඩියෝස් හදන්න බැහැනේ. ඒක හරිම එතිකල් නැහැ එක අතකින්. එහෙම අයිතියකුත් නැහැ. අනිත් එක මේ මේගොල්ලන්ගේ ලෙඩක් ගැන දැනුවත් කරන එකක් වගේ දැම්මට කිසිම ගැටලුවක් නැහැ. එතනින් එහාට මේ දාන හැම වීඩියෝ එකක්ම මෙහෙම අරගෙන යා දාලා තියෙනවා. ඉතින් මේක මේවා කියන්නේ මෙහෙම අයිතියක් නැහැ මේ ඔක්කොම අයින් කරන්න කියලා යාට හොඳින් ගොඩාක් රික්වෙස්ට් කරා මට යව පර්සනලි කන්ටැක්ට් කරගන්න බෑ මේ channel එක කරන කෙනා දන්නවනම් මට කියන්න මගේ නම්බර් එක දාලා තියෙනවා 077 033 1280 WhatsApp නම්බර් එක මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් ඒ නම්බර් එක හරහා විතරයි මෙයා මේකේ දාලා තියෙන්නේ මෙයාගේ මේ ඉස්තර දාලා තියෙනවා මේ contact number එකක් මොකුත් නැහැ. යාට මොන හරි ඕනේ නම් එයාගේ පිටුවෙන් සම්බන්ධ වෙන්න කියලා FB එකෙත් එයාගේ FB එකක් තියෙනවා මේ උමේෂ් TV කියලාම මම ඒකෙමුත් එයාට කතා කරා. ඒත් හරි කියන්නේ කරගන්න හැදුවා කතා කරන්නේ නැහැ. මම දාන කමෙන්ට්ස් එයා ඩිලීට් කරනවා. මම ඔයාලගෙන් ඉල්ලන්නේ මේ ඔයාලා ඔක්කොම මේක report කරොත් ඒක ලොකු support එකක් වෙනවා. මොකද ලොකු ප්‍රමාණයක් ඉන්න හින්දා කරන්න තියෙන්නේ මේ මගේ නම අඩුම මගේ නම YouTube search කරාම මගේ නම වත්සලා සෙව්වන්දි කෙලිම මේක එන්නේ මගේ නමෙන්. ඉතින් මගේ පේජ් එක තියෙනෙත් මගේ නම නෙමෙයි Candy Guinea Pigs කියලා. ඉතින් මේ පුද්ගලයා මෙහෙම දාලා තියෙනවා. ඒ නිසා උමේෂ් TV කියලා ගියාම මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කියලා තියෙනවා. මගේ පැත්තෙන් ගන්න පුළුවන් ඔක්කොම ඇක්ෂන් ටික මම මේ ගන්න ගමන් ඉන්නේ මේ දවස්වල. මට ඔයාලගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. මේක report කරන්න. මෙන්න මේ උමේෂ් TV කියලා සර්ච් කරත් වෙනවා. මම නැත්නම් link දාලා තියෙනවා. මේකට ගියාට පස්සේ මෙන්න මෙතන දන්නේ නැති අයට මම ස්ටෙප් බයි ස්ටෙප් උගන්වන්නේ. ඔයාලට වැදගත් ඒ දන්නේ නැත්නම් මේ අදාළ නැති මොනවා හරිම දානවා නම් එක දිගටම මේ මම බැලුවා වෙන අයගෙත් මෙහෙම තියෙනවද කියලා එහෙම නැහැ මගේවා විතරයි මෙහෙම ගොඩව දාලා තියෙන්නේ මේ උමේෂ් TV කියන එකට ගිහලා මෙතන ඩොට් තුනක් තියෙනවා අයිනේ මෙන්න මෙතන ගිහිල්ලා ඊට පස්සේ මෙයාගේ channel එකට මුලින්ම යන්න ඊට පස්සේ මෙතන ඩොට් තුනක් තියෙනවා ඒ ඩොට් තුනට ගියාට පස්සේ එනවා report user report කරන්න එහෙම report user දාන්න ඊට පස්සේ මෙතන එනවා මොකද්ද හේතුව කියලා හේතුවට දාන්න ඕනේ ඔයාලා imposition මෙන්න මේක click කරන්න එතකොට next දෙන්න පුළුවන් ඊට පස්සේ මෙතන මගේ YouTube channel එක අහනවා ඔයාලා මගේ channel එක තමයි Candy Guinea Pigs මගේ channel එකේ link එක copy කරලා මෙතන ඔයාලට දාන්නත් පුළුවන් එහෙම නැත්නම් මෙහෙම ලකුණක් දාලා
කැන්ඩි ගිනි පිග්ස් මෙන්න මේ නමින් තියෙන ඇට් ලකුණ දාලා කැන්ඩි ගිනි පිග්ස් කියලා ටයිප් කරාම next දෙන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් කැමති කෙනෙක් ඉන්නවනම් පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේක විස්තරේ ලියන්න. FB එකෙන් වීඩියෝ ඔක්කොම එයා අරගෙන YouTube එකේ ආගේ පබ්ලිෂ් කරලා තියෙනවා. ඒක මෙතන ඔප්ෂනල් මේක ඕන නැති අය ලියන්න නැතු වෙන්න පුළුවන්. මේක ලියලා නැත්නම් නොලියා හරි මෙතනින් සබ්මිට් කරන්න පල්ලෙහාට ගියාම report එක. එතකොට ඕකේ කරන්න තියෙන්නේ. මම මේ විදිහට විතර නෙවෙයි මම මගේ පැත්තෙන් ලොකු මේ ඊමේල් එකක් යොමු කරා ඊට අමතරව මම ගොඩක් දේවල් කරා මම මේක සම්බන්ධ ඒ කියන්නේ ලංකාවේ නීතියක් තියෙනවා මෙහෙම අනිත් අයගේ දේවල් පබ්ලිෂ් කරන්න බෑ. එහෙම කරාට පස්සේ ඒකට ගන්න පුළුවන් ඇක්ෂන් තියෙනවා. මම මේ දවස්වල ඒවත් කරන ගමන් ඉන්නේ. ඊට අමතරව සයිබර් සිකියුරිටි සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙන්නේ ඒගොල්ලන්ටත්. ඉතින් මට ඕගොල්ලන්ගේ පැත්තෙන් දෙන්න පුළුවන් ලොකුම සපෝට් එක. ඊට අමතරව පුළුවන් අයින් වුණ මේකේ කමෙන්ට් එකක් දාන්න. එයාට මේව අයින් කරගන්න කියලා මම කොච්චර රික්වෙස්ට් කරත් ඒවා මේව අයින් කරගන්නේ නැහැ. මං ඇවිල්ලා කියන්නේ මේ ඇවිල්ලා වැටලා ඉන්නේ. මේගොල්ලන් මේ කතා කරන්න හරි අමාරුයි මට. මේක මාර ස්ට්‍රෙස් මට. මෙයාලා ඔක්කොම මේ කොක් කියලා අපේ මිස්ටිත් ඇති පෙන්නන්න ගියොත් ඉන්න 10 ගාණක් හරිද මේ මෙහෙම ලොම්ගුලියක් වගේ හිටියට අවුරුදු ගණන් බේට් කරන්නයි මේ ඉන්නේ. අර මාර දුකයි මේ මිනිස්සු කරන වැඩවලට. එයා මගේ හැම ලයිව් එකම ගන්නවා. ඒ හින්දා මම හිතනවා මේකත් එයා දකි කියලා. මම අර සමාජයට කිසිම හානියක් නැති පුද්ගලයෙක්. ඉතින් එහෙම කරන්න එපා. ඒක ඔක්කොම අයින් කරගන්න නැත්නම් උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මං පෙන්නන්නම් මම මගේ channel එක අඩුම මොනිටයිස් කරලා නැහැ. කරලා සත්තු පෙන්නලා සල්ලි හම්බ කරගන්න මොකටද? මම පෙන්නන්නම් මගේ YouTube ස්ටුඩියෝ එක මේ overview එකට ගියන් පස්සේ YouTube account එකක් තියෙන අය දන්නේ නැති revenue වලට ගියාම බිඳුවයි පේනවනේ. මම මොනිටයිස් කරලා නැහැ. මේ මට මෙයාලගේ අසරණකම පෙන්නලා එහෙම ඕනේ නැහැ. මං අර සතෙක් කියන්නේ මගේ වෙබ් බිල් බර ගන්නක් තියෙනවා. මට ඒවා ගන්න බැරි වෙලා ඒකලන්න මොන හරි කරගන්න බැරි වුණාම විතරක් මම FB එකේ දාන්නේ සපෝට් එකක් දෙන්න කියලා දාන ඇරෙන්න මම ජීවිතේට මේගොල්ලන්ගේ වගේ මට කරගන්න ඕනේ නැහැ. මොකද මට සවයි වෙන්න ඕන තරම් පුළුවන්. මම හොඳ ජොබ් එකක් කරනවා. මම හොඳට එඩියුකේටඩ්. ඒ හින්දා මට එහෙම වැඩ කරන්න ඕනේ නැහැ. ඒ නිසා මගේ සත්තු පෙන්නලා කැත්ත වෙද්ද කරන්න එපා. කරුණාකරලා අයින් කරගන්න account එක. අනිවාර්යෙන් ඒක නම් එක බලනවා මම දන්නවා. මොකද මගේ ලයිව් ඔක්කොම ඒ කියන්නේ ඒ කාලේ ඩිලීට් වෙච්ච ලයිව් සාමාන්‍ය දැන් ලයිව් එකක් දවස් 30කින් ඩිලීට් වෙනවා. ඒගොල්ලන් ඒ හැම එකම තියෙනවා මේ වගේ. මෙයාගේ පොත දැන් කොච්චර මෙයා මේ කියන්නේ සුදුරුදුරන් බින්දුවේ තිබ්බ වෛරස් එක ඇදිලා උදේ හවස අරන් ගිහලා හොඳ කරගත්තේ. දැන් මේ බෝල් ගිරිය වගේ හිටියට දැන් ආයෙම try එකක් දෙවෙනි එක ගහන්න තියෙනවා. ඔපරේෂන් එක යන්න තියෙනවා. මෙයාගේ දැකලා ඇති මම හැම ලයිව් එකක්ම දානවා. දැකලා ඇති page එකේ මට රැකින් එක පෙන්වන්න අමාරුයි. මේ අල්ලක් විතර ගෙනාවේ අතකුත් නැහැ දඟයා. දැන් සර්ජරි ගන්න ඉන්නේ. ඊළඟට මේ තමයි ලොකුම එක්කනවා. ණය ගන්න. සුදු පුළුම් මම පෙන්නන්නම් වීඩියෝස් කියන්නේ සත්තු මම බේරගෙන දිනවා 10 ගාණක් වෙනකොට අවුරුදු ගාණක් තිස්සේ සත්තු බර ගාණක්. එතකොට මේ ඉන්නේ මෙයා මම උදේ රෑ නැතුව බෙහෙත් කරලා සනීප කරපු එක්කෙනෙක් මේ පෙන්නන්න ගියොත් 10 ගාණක් තියෙනවා. මෙයා මං බෙහෙත් කරලා දැන් අවුරුදු 1 මාස 8ක් විතර ඇති. මෙයා ස්පේන් එක ඇසිය මුණතාව මෙන්න මෙහෙම හිටියේ. අදටත් මම මෙයා රිහෝම් නොකරේ. අනිත් හොඳ කරපු සත්තු මේ වෙනකොට 5000කට වැඩි ගෙවල් වලට දීලා තියෙන රට වටේම. මෙයාගේ දත් නැහැ පෙන්නන්න. මේ හතල වල පේන ඇති මේ නැහැ. මේ හතරයි එහෙම. යාට කැල්සියම් මුණතාව තියෙනවා. මේ ලොම් අඩු පර්ෂියන් කෙනෙක් කරත්
ෆ්‍රෑෂ් එක. ඒක non stop මේ මගේ අත අපිට එනවා non stop දැන් ඒත් මම යව අතාරින්න නැතුව. එහෙම මම සත්තුන්ට ආදරේ. තව අපේ ඩිෆෙන්ඩ් එහෙම මං ගාව ඉන්නවා. අර මම මේව දාලා කරන්නේ මිනිසුන්ට අර කියලා දෙනවා මෙහෙම සත්තුන්ට හානි කරන්න එපා. ඔයාලා හිතන නැති මම පෙන්නනවා හොඳ කරපු අය මේ ඔය සුදු පොළොන් මේ අමතක ඇති මේ වගේ කෙට්ටු වල ඉඳලා බෙහෙත් කරේ. ඔය දැන් ඉන්න විදිහ. හොමයිටි ඊළඟට මේ ඇස්පේන් නැති සත්තු සනීප කරගත්තා. මේව ඇවිල්ලා මෙහෙම ෆොටෝ එකකින් මෙන්නුවට මාර මහන්සියක් නිදිමතයි සමහරලාට කන්නේ නැතුව අපේ වාඩි වෙලා බිම්ම වාඩි වෙලා මාර මහන්සියලා බේරගත්ත සත්තු ඒ. එතකොට මේ එක සතෙක් හරි බේරගන්න තමන් තනියම මහන්සියලා එහෙම කරලා බලන්න. මේ ඇස්පේන් නැතුව හිටියේ ඒක හැක් සම්පූර්ණ පෙන තත්ත්වයකට හොඳ කරා. මේ හිටපු හැටි මේගොල්ලෝ මේ ඩේ බාරේ මෙහෙම ලස්සන කරා. නේම පෙන්නුවොත් ඉවරයක් නැහැ. ඒ තරම් මං තනියම මාර දාස් ගානක් සත්තු බේරගෙන තිනවා වගේම මගේ මේ වීඩියෝ වලින් මගේ පෝස්ට් වලින් මං කරන්නේම මිනිස්සුන්ට කියන එක ඔයාලා මෙහෙම කරන්න එපා රිද්දන්න එපා කියලා. ඒකෙන් මිනිස්සු ගොඩක් මට කතා කරලා කියනවා මම දැන් ගහන්නේ නැහැ. උණු වතුර ගහපු මිනිස්සු ඉන්නවා දැන් එහෙම කරන්නේ නැල්ලු. මට හම්බෙන්නේ ඒක. මට ඒ සතුට හම්බෙන්නේ. ඒකත් එහෙම හොරකම් කරන මිනිස්සු මට හිතා ගන්න බෑ. මේ මීටු සත්තු මම ලස්සන කරලා නේල්ස් පේන විදිහට ගෙනල්ලා මෙයාලා මේ පණුව ගහලා හිටියේ ලස්සන කරලා සමහර ඒවා පෙන්වන්න බෑ. තුවාල ගොඩක් තියෙනවා මං ගත්තේ නැහැ. තුවාල පෙන්වන්න බෑ රිපෝට් වෙනවා. මේ වගේ අය මෙන්න ලස්සන මේ සම්පූර්ණ පිළිකා විකෘති වෙලා හිටපු අය මේවා ඉවරයක් නැහැ පෙන්වන්න ගියොත්. වීඩියෝස් කියලා ඇවිල්ලා ඔයගොල්ලෝ මගේ පේජ් එකේ දැකලා නැති බාර ගානක් තියෙනවා මට එඩිට් කරගන්න වෙලා නැහැ. මේ ඔක්කොම මේ රෙස්කියු වීඩියෝස් මම ඕන එකක් දෙකක් පෙන්වන්න. ඔයාලට කන්න දෙන්න හැටි ඊළඟට අනිස්ටි මේ පණ නැතුව අරන් යන්නේ සිහි නැතුව බෙහෙත් කරන්න ගෙනියනවා. උදේ හවසේගෙන බෙලාවක් නැහැ. මාරම සත්තු ගොඩකට බෙහෙත්ලා තියෙනවා. ඒක මම හරි ආසාවෙන් කරන්නේ මගේ හිතේ සතුට වෙනුවෙන්. ඉතින් මගේ නම පාවිච්චි කරලා මගේ පේජ් එකේ නම පාවිච්චි කරලා මගේ ෆොටෝස් මගේ වීඩියෝස් පාවිච්චි කරලා මේ කරන වැඩේ වහම නවත්තන්න මට හරිම දුකයි මේක. මට මේ තියෙන වැඩ මදිවට මේවට නඩ අවුල් යන්න බෑ ඇත්තටම. මට කතා කරගන්න බෑ නැත්නම් මම අඬන්න කැමති නෑ මෙහෙම දෙයකට මට මේ වගේ වැඩ කතා කරන්න බෑ. මේ දෙන්නේ කකුල නෑ අතක් නෑ. ඔක්කොම මිනිස්සු හප්පපු අය උණු වතුර ගහපු අය අර මං ඒ කරන වැඩෙන් ගොඩ දෙනෙක් හැදිලා තියෙනවා. ඒගොල්ලන් කියනවා ඒගොල්ලන් දැන් රිද්දන්නේ ගහන්නේ ඒ කතා සංවේදී එහෙම හින්දා. ඉතින් එහෙම තියෙන එකක ඒව හොරෙන් අරන් මන් දන්නේ එයාගේ කයා මොනටයිස් කරලාද මට ඒවා දාලා නැහැ. තමන්ගේ දෙයක් දාන්න. අනික එකක් දෙකක් නෙමෙයි වීඩියෝ බර ගානක් තියෙනවා. අනික මම උඩ ගියා ඒක දෙකල මගේ ෆොටෝස් ඒකට අදාළම නැති ඒවා එහෙම දාලා තියෙනවා. නේ පිටිපස්සවල එළියට වෙලා මේවා පෙන්වන්න බෑ රිපෝට් වෙනවලේ. මම ඒව ඔක්කොම බ්ලර් කරලා එහෙම හදලා තමයි මේකේ දාන්නේ. ඉතින් පෙන්නනවා කියලා ඉවරයක් නැහැ. මේ ඔක්කොම මාර ගොඩක් තියෙනවා. ගොඩ සත්තු පාරේ ඉන්න එක මම සැත්කම් කරලා තියෙනවා. කොහොම කියන්න ගියොත් ඉවර නැහැ මේ ඔක්කොම. ඉතින් චූටි බබාලා. ඉතින් අන්තිමට මට තියෙන්නේ මේක තමයි මේගොල්ලෝ මෙහෙම මං ළඟටලා හොරතල් වෙවි ඉන්න එක සහ මං හොද කරපු සත්තු ගෙවල් වල හොඳින් ඉන්න එක. ඒ හින්දා මේ ඒ වැඩ කරන්න එපා. මේ ලයිව් එක දැන් මගෙන් සම්බන්ධ වෙච්ච අය දන්නේ නැහැ මොකද්ද කියලා. මම සම්පූර්ණ කැප්ෂන් එක ලියලා විස්තර දාලා තියෙන්නේ. මගේ කියලා තියෙන්නේ මේක මේ චන්දු මිස්ටි ඩිෆෙන්ඩර් කියලා ඔය TikTok account එක තියෙනවා. ඒ සත්තුන්ගේ ඊට අමතරව කැන්ඩිගින් පික්ස් කියලා TikTok account එක තියෙනවා. ඒවත් මම එහෙම මම ඒ වගේ නටනට මුකුත් කරන්නේ නැහැ. මේ අර සත්තු සම්බන්ධ මොන හරි එකක් දැම්මත් ඇරෙන්න. YouTube channel එක ගත්තාම මගේ නමින් තියෙන්නේ මේක විතරයි. කැන්ඩිගින් පික්ස් විතරයි. එකත් මගේ මේ ෆොටෝ එකක් තියෙන මෙන්න මේක. මේකේ මට මේ සෝෂල් මීඩියා ඔක්කොම හැන්ඩල් කරන්න ඇත්තටම වෙලාවක් නැහැ. එතකොට මේ සමහර වීඩියෝ මේ මාස 4කට කලින් මේ
එහෙම පබ්ලිෂ් මාස 6කට කලින් තමයි එකක් පබ්ලිෂ් කරලා තියෙන්නේ. ඉතින් එහාට කරලත් නැහැ. අර ෂෝට් එකක් දාන්න වැරෙන්න මට කෙනේ වෙලාවක් නැහැ. FB එකේ මම එක ලයිව් එකක් හරි දානවා මොකක් හරි දැනුවත් කරන්න තියනවා. ඇත්තටම මේක ඇවිල්ලා මේ සමාජ මාධ්‍ය කියන්නේ අවභාවිතා කරන්න ඕන දෙයක් නෙවෙයි. මොකක් හරි අපි මිනිස්සු වෙලා ඉපදුනේ සමාජයට හොඳක් කරන්න නේ. මිනිස්සු කියන්නේ මිනිස්සයා. කියන්නේ මනුස්සයා කියන්නේ හොඳ හිතක් තියෙන්න ඕනේ නේ. ඒක නිකන් අර කැත විදිහට පාවිච්චි කරන්න බෑ. මම මෙච්චර දෙයක් කළත් මම නපුරු විදිහට කතා කරන්නේ නැහැ. මට එහෙම කරන්න ඕනෙත් නෑ. අනික ඒක ඇවිල්ලා මං හිතන්නේ මේ කෙනාගේ account එකේ මම හිතන්නේ මිනිස්සු 50000 ගණනක් ඉන්නව වෙන්නදී කාගේ හරි account එකක් හින්දා මං කිව්වේ report කර මොකුත් කරන්න ඕනේ නැහැ. කලින් මං ගොඩක් request කරා ඒත් ඒක නෑ අහන්නේ නැහැ. ඒ හින්දා මම මෙහෙම එකක් ඉල්ලන්නේ. ඉතින් හැමෝම මේක report කරන්න share කරන්න. එහෙම හරි මට උදව්වක් කරන්න මේ වෙලාවේ ඔයගොල්ලන් ලොකු උදව්වක් මේ වෙලාවේ. මට වෙන කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. මට එපා වෙනවා මේක දැක්කම. ඔහොම තමයි මං බොහොම ස්තුතියි හැමෝටම උදව් කරන අයට කමෙන්ට්ස් උත් දාලා තිනවා ගොඩක් අය report කරාගෙන ගොඩාක් ස්තුතියි ඔයාලට මේ තව බෙහෙත් කරන ගොඩ දෙනෙක්ගේ විස්තර තියනවා ගේන්න පුළුවන් වලට අරන් එන්න මේ දෙන්නේ ඇසේ දඟයෝ මේ ආනම් මැරෙන්න මේ හිටිය අපි හිතුවේ ඉවරයි කියලා කොහොම හරි ගොඩ දාගත්තා අල්පාට එක්කන ඉතින් මම හිතනවා දැන්වත් මේක අයි මේ කියලා මොකද ඒක නා අනිවාර්යෙන් මේක දකිනවා යා මගේ ලයිව් වීඩියෝස් ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා දාලා තියෙනවා මේ එහෙම ලයිව් ඒවා මේ කොන්ද පන්න නැති බව්වම්ම මම මේ ළඟදී වේරගත්ත යාගේ ඔපරේෂන් එක කරා පැය 4ක් 5ක් අපි වෙට් එකට වෙලා හිටියා මොකද යාගේ පිටිපස්සේ පණ නැහැ ඔටෝ කක්කචු වෙනවා යාට තේරෙන්නේ මේ අපේ ડોක්ටර්ත් එක්ක මේ අපේ ඔය අලුපාට එක්කන වෛරස් එක එක්කනගේ වීඩියෝ එක පාරේ ඉන්න කිප්පදෙනින් පෙරගත්ත ඩිෆෙන්ඩර් මේ ඔක්කොම මගේ මට හිතා ගන්න බෑ මෙහෙම කරන්න කොහොමද මිනිස්සු කියලා ඉතින් තමන්ගේ දෙයක් දාන්න හොඳ දෙයක් සමාජයට වැදගත් දෙයක් දාන්න අනුන්ගේ දේවල් මෙහෙම අරගෙන දාන්න එපා අනික මගේ ෆොටෝස් මේ මෙහෙම එඩිට් කර මේවා දාන්න එපා මේ අක්කාගේ හරි අක්කා කෙනෙක්ගේ දාලා තියෙනවා මිදිරුෂි කියලා ඒකත් ඇවිල්ලා යා ලයිව් ආපු වීඩියෝ එකක්ේ හොඳ දේවල් කරන්න කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ මට මෙතන කිසිම තරහක් මොකුත් නැහැ මට මාර දුකයි ඒක තමයි කියන්න දෙන්නේ ඉතින් මම වීඩියෝ එක එන්ඩ් කරනවා හලෝ බයි කියන්නේ මෙයාට ආදරය කරන ගොඩක් අය ඉන්නවනේ සුජ පොළුම මට වැඩි පෙන්වන්න බැරි වුණා මේ හරි මම එහෙනම් වීඩියෝ එක එන්ඩ් කරන්නම් මම මොනවද කියන්නේ හිතන් හිටියා අමතකයි මගේ WhatsApp නම්බර එක 077 එකෙන් විතරයි මාව සම්බන්ධ කරගන්න පුළුවන් මෙසේජ් එකක් දාන්න මොන හරි තියෙනවනේ සත්තුන්ගේ ලෙඩ ගැන එහෙම අහලා ඇවිල්ලා තියෙනවා මෙසේජ් බාර ගන්න කෝල්ස් non stop එනවා මේ නම්බර් එකට එතකොට මට ආන්සර් කරගන්න මට දවසම ඒ කියන්නේ මේක විතරක් නෙවෙයි මට තව පාඩම් ගන්න තියෙනවා මගේ ජොබ් එකේ වැඩ ඔක්කොම ඉර වෙලා රැට වෙලාට පැය දෙකයි මම නිදාගන්නේ ඒත් කියන්නේ අපේ ජීවිතේ මොකක් හරි අරමුණක් තියෙනවානේ මෙහෙම කරන්න ඕනේ කියලා මට තියෙන ලොකුම දේ මේගොල්ලන් දුක් විඳින එක පුළුවන් තරම් අඩුවේ පාට සත්තු නැති දවසක් එයි එහෙම ඉතින් ගොඩ දෙනෙක් දැන් බලලා එහෙම බේරගෙන මට එවනවා මට හරිම සතුටුයි තනි මිනිස්සෙක්ට වඩා අපි දෙන්න ඕනේ හොඳ දේ සමාජයටනේ එහෙම අර හොඳ දේ පතුරවන කෙනෙක්ටත් මෙහෙම මේ වගේ වැඩ කරනවා කියන මට හිතා ගන්න බෑ නිසා කරුණාකරලා මේක අයින් කරගන්න මට රික්වෙස්ට් කරන්න තියෙන එක තරහෙන් නෙවෙයි කරුණික විල්ලන්නේ ඒක අයින් කරගන්න පුළුවන් තරම් report කරන්න අඩුම එතකොටවත් කන්සර්න් කරේ මම YouTube එකට වෙන්නම මගේ account එක through report කරලා දෙන්නේ වෙනම ඉතින් කරන්න පුළුවන් හැමදේම කරලා දෙන්නේ මේක නැත්තම් මීට වඩා නීතිමය පැත්තට ගිහිල්ලා විසඳ ගන්නවට වඩා හොඳයි මේක මෙහෙම විසඳන එක ඉතින් හැමෝටම ස්තුතියි රිප්ලයි කරලා තියෙන අයට හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න තව බෙහෙත් කරන ගොඩාක් ඉන්න අරගෙන වෙනම විස්තර ගේනම් අපේ අවරෝරා එහෙම non stop බෙහෙත් කරන අය තව රීහෝම් කරන ගොඩක් ඉන්නවා ඕව තමයි විස්තර මේකනේ මාළු කන ඔය ඇස්සේ පැය 24ම කනවා හරි එහෙනම් අද නවත්තන්නම් මේ වගේ නවත්තන්න මට වෙන මොකුත් දාන්න අමාරුයි මේ ප්‍රශ්න විසඳනකම් මම බලන්නම් මේගොල්ලන් සම්බන්ධයෙන් තව වීඩියෝස් මොනවා හරි දාන්න ඒ අතරතුර කරුණා කරලා මේක අයින් කරගන්න මට ඒක තමයි ඉල්ලන්න තියෙන්නේ හැමෝටම සුබ දවසක් එහෙනම් බොහොම ස්තුතියි ඔයගොල්ලන් හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලගේ බබාලත් එක්ක පාර සත්තුම පාර දාන්න එපා එලවසරණ කරන්න එපා පුළුවන් වෙලාවට පිහිටක් වෙන්න පේජ් එකට ගිහින් බලන්න අර විස්තර මට එකිනෙක ගේන්න අමාරුයි එහෙම ඉතින් බයි මිස් චී බයි කියන්න thank you කියන්න අක්කේ වණ්ඩ වඩා නේද මිනිස්සු තමයි bye